Hello my loving children, welcome to English Champ YouTube channel. ඉතින් ඔයාලට අපේ English Champ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඉගෙන ගන්න යන්නේ මොනවාද? Those who have bought the magazine, you know what is our next lesson. දැන්ටමත් ඔයාලා දන්නවා මොකක්ද අපේ ඊළඟ lesson එක කියලා. Yes. So let's learn how to use this is and that is. අපි අද ඉගෙන ගන්න යන්නේ this is මේ තියෙන්නේ සහ that is අර තියෙන්නේ කියන එක අපි නිවැරදිව කොහොමද හරියට use කරන්නේ කියලා. ඉතින් teacher මේ වීඩියෝ එකේ ඔයාලට languages දෙකෙන්ම කියලා දෙනවා. ඉතින් ලංකාවේ ඉන්න ඕනම දරුවෙක්ට අපේ මේ English Champ magazine එක අරගෙන හැම දෙයක්ම හොඳින් ඉගෙන ගන්න පුළුවන්. ඒ වචන pronounce කරන හැටි ඉගෙන ගන්න පුළුවන්. ඒවල තේරුම දැනගන්න පුළුවන්. ඊට අමතරව ටීචර් මේ ලෙසන් එකම තනිකර ඉංග්‍රීසියෙන් කරන වීඩියෝ එකත් ඔයාලට ලැබෙනවා. එතකොට ඒකෙන් ඔයාලගේ තියෙන listening skills හොඳට improve කරගන්න පුළුවන්. මොකද ඔයාලට මුලින් explain කරලා දුන්නාට පස්සේ ඊළඟට ඒ වීඩියෝ එක තනිකරම ඉංග්‍රීසි වලින් යන එක හොඳින් අහන්න. එතකොට ඔයාලට හොඳ English background එකක් create වෙනවා. ඉතින් ඒකෙන් ඔයාලගේ knowledge එක ගොඩක් improve වෙනවා. ඔයාලට තනියම වීඩියෝ එකක් අහලා ඒක තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ඔයාලට අපේ English Champ Kids magazine එක අරගෙන අපිත් එක්ක එකතු වෙලා ඉන්න දුවා දරුවන්ටයි. Right. So this is and that is. ඔයගලන් සිංහලෙන් කියනවා මේ තියෙන පොතක් අර තියෙන අඹ ගහක්. Right? ඉතින් ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ අපි this is that is. This is කියන්නේ ළඟ තියෙන මොනවා හරි එකක්. ඒතර අපිට මේ apple ගෙඩියක්. This is an apple. This is an apple. Now you know how to use the articles. Teacher article lesson එකේ ඔයාලට මුලදීම කියලා දුන්නා. මොන වගේ තැන්වලද අපි මේ and the කියන articles භාවිතා කරන්නේ කියලා. ඉතින් apple is a vowel letter. එතකොට ඔයාලා use කරන්න ඕනේ and කියන article එක. Right. මේ තියෙන apple ගෙඩියක්. ඒක තියෙනවා ඔයාලා ළඟ. ඒතර ඔයාලට කියන්න පුළුවන් this is an apple. මේ තියෙන පොතක් this is a book. ළඟ තියෙනවා නම් this is. දැන් apple ගෙඩියක් තියෙනවා දුර. It's far away. far කියන්නේ දුර, near කියන්නේ ළඟ. ළඟ apple ගෙඩියක් තියෙනවා නම් this is an apple. දුර apple ගෙඩියක් තියෙනවා. එතකොට ඔයා කියන්න ඕනේ that is an apple. ඒක ගොඩාක් දුර තියෙන මේ. It's not near මේ. You can see here. This is near. This is far away. එතකොට අපි use කරන්න ඕනේ that is. This is longer. That is far away. අපි එක දෙයක් හින්දා තමයි මේ is කියන verb එකක් මෙතන use කරන්නේ. This is that is. ගොඩක් නම් තමයි අපි are use කරන්නේ. ඒක ඔයාලට next month magazine එකේ ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. So this is that is. ඉතින් අද ඔයාලා ඉගෙන ගන්න this is සහ that is කොහොමද හරියට use කරන්න කියලා. This is කියන්නේ ළඟ, that is කියන්නේ දුර. Right? Okay. So now you can read it with me. ටීචර්ත් එක්ක ඔයාලට කියවන්න පුළුවන්. This is and that is. Now here you can see මේ තියෙන්නේ මගේ පොතක්. මේ තියෙන්නේ මගේ පොතක් කියන එක ඉංග්‍රීසි වලින් කියන්න ඕනේ this is my book. This is my book. මේ තියෙන්නේ මගේ පොත. So you can say school එකට ගියාම උනත් ඔයගලන්ට කියන්න පුළුවන් මේක මගේ පොත. මේ තියෙන්නේ මගේ පොත. This is my book. දැන් ඔයාගේ පොත දුර තියෙනවා. එතකොට ඔයා යාළුවෙක්ට පෙන්නලා කියන්න පුළුවන් that is my book. That is my book. අර තියෙන්නේ මගේ පොත. You can see here that is. Right? You are pointing out far away. And here, this is my book. This is my book. That is my book. That is my book. ඔයගලන්ටත් පුළුවන් ටීචර්ත් එක්ක එකින් එක කියන්න. එතකොට ඔයාලට මේ letters, මේ words identify කරගන්න පුළුවන්. Right? This is ළඟ තියෙන එකක්. That is දුර තියෙන එකක්.
This is my book. මේ තියෙන්නේ මගේ පොත. That is my book. The book is far away. අර තියෙන්නේ මගේ පොත. මේ ඉන්නේ මගේ cat. This is my cat. මේ ඉන්නේ මගේ cat. This is my cat. This is my cat. If you have a pet dog or a pet dog, you can say, this is my dog. This is my puppy. This is my kitten. Kitten කියන්නේ පූස් පැටියා. බලු පැටියට කියනවා puppy. Right? This is my cat. This is my dog. This is my puppy. Right? Like that you can say. ඔයාගේ cat ඉන්නේ දුර. Right? එයා ගොඩක් දුර ගිහිල්ලා නම් you can say, that is my cat. අර ඉන්නේ මගේ cat. That is my cat. So now we know how to use this is and that is. Right? So I told you this is කියන එක use කරන්නේ ළඟ තියෙන දෙයක් අපිට කියන්න ඕන වුණාම. Right? This is means අපිට ළඟ තියෙන දෙයක් කියන්න ඕනම අපි use කරනවා this is. Right? So here you can see here, this is to show something near you. තමන් ළඟ තියෙන දෙයක් පෙන්වන්න this is. දුර තියෙන දෙයක් පෙන්වන්න අපි කියනවා that is. Right? This is to show something near you. මොනවා හරි දෙයක් ළඟ තියෙන දෙයක්. That is to show something far from you. ඔයාට වඩා දුර තියෙන්නේ. Okay. So now you know how to say මේ තියෙන්නේ apple ගෙඩියක්. This is an apple. This is an apple. This is an apple. මේ තියෙන්නේ apple ගෙඩියක්. දුර තියෙනවා නම් you can say that is an apple, but you have a tree here. මෙතන ගහක් තියෙන apple තියෙන. එතකොට කියන්න පුළුවන් that is an apple tree. අර තියෙන්නේ apple ගහක්. Right? That is an apple tree. So one by one teacherත් එක්ක ඒ words හරියට read කරොත් ඔයාලට මේවා තනියම identify කරගෙන තනියම කියවන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් magazine එක ළඟ තියෙන නිසා වචනේ තනියෙන් කියවන්න try කරන්න. Right? එක බෑ නෑ, right? බැරි නැහැ. ඕනම කෙනෙකුට මේක කියවලා පුරුදු වෙන්න පුළුවන් උනන්දුව, right? උත්සාහය තියෙනවා නම්. Right? ඉතින් අවුරුදු 4 5 දරුවන් වුණත් දැන් words කියලා දුන්නම ලස්සනට ඒවා කියවන හැමදාම එක practice එකක් තියෙන නිසා. So එකපාරක් බලලා just don't wait. Right? එතකොට ඒක අමාරුයි. So daily you have to practice. Right? ඒක daily practice කරන්න. මේක that is. That is. Right? An apple tree. That is an apple tree. අර තියෙන්නේ apple ගහක්. Now here you can see මේ තියෙන්නේ මගේ bag. මේ තියෙන්නේ මගේ bag එක. Then you can say this is my bag. Bag. This is my bag. මේ තියෙන්නේ මගේ bag එක. අර තියෙන්නේ මගේ bag එක නම් that is my bag. That is my bag. That is my bag. Right. So now we know how to read these sentences. Right? ඔයාලා දැන් දන්නවා මේවා තනියම කොහොමද read කරන්නේ. මේ තියෙන්නේ මගේ පොතක්. This is my book. අර තියෙන්නේ මගේ පොතක්. That is my book. මේ ඉන්නේ මගේ cat. This is my cat. අර ඉන්නේ මගේ cat. That is my cat. මේ තියෙන්නේ apple ගෙඩියක්. This is an apple. අර තියෙන්නේ apple ගසක්. That is an apple tree. මේ තියෙන්නේ මගේ bag එක. This is my bag. අර තියෙන්නේ මගේ bag එක. That is my bag. Right. So now you know how to use
this is and that is. දැන් ඔයගොල්ලන් දන්නවා this is කොයි වගේ වෙලාවටද use කරන්නේ, that is කොයි වෙලාවටද use කරන්න කියලා. දැන් අපි බලමු ඔයාලට ඊළඟට කරන්න තියෙන්නේ මොකක්ද කියලා. There is a small activity for you to do on page number 12. පිටු අංක 12 ඔයාලට තියෙනවා ඒ lesson එක ඉවර වෙනකොටම activity එකක්. ඉතින් ඔයාලා ඉගෙන ගන්න හැම lesson එකකටම ඔයාලට ඒක වැඩිපුර හොඳ තව knowledge එකක් ගන්න හැම activity එකක්ම තියෙනවා. So here what you have to do is you have to fill in the blanks. හිස්තැන් පුරවන්න ඕනේ. Choose this is or that is. ඒ කියන්නේ තෝරන්න ඕනේ. This is the, that is the, to complete these sentences. මේ sentences complete කරන්න ඔයාලා දැනගන්න ඕනේ හරි තැන use කරන්න ඕනේ මොකද්ද this is කොතනද that is කොතනද කියලා. So if it's near you can say this is a pencil. If it's far away what you can say? අර තියෙන ගහක්. Now you know what to say. ඉතින් ඔයාලට පුළුවන් එතන යකුරු ටික ඊට පස්සේ ලියන්න. මේ තියෙන්නේ මගේ බෑග් එක ළඟ තියෙන්නේ. අර තියෙන්නේ මගේ ගෙදර දුර තියෙන්නේ. අර තියෙන්නේ මගේ පොත. Right? අර තියෙන්නේ පොතක්. You can say what? That is a book. Right. මේ ටික ඔයාලට තනියෙන් දැන් ලියන්න පුළුවන් හොඳට තේරුම් අරගෙන. ඊට පස්සේ ඔයාලට තවත් පොඩි activity එකක් තියෙනවා ඊළඟට කරන්න. Right? So here you have to circle the correct answer. Make a hurry answer you have to circle. Right? For example, this is, that is my toy. Right? එතකොට ළඟ තියෙනවා නම් you know you have to use this is. එතකොට ඒක circle කරා. දැන් apple ගෙඩියක් ළඟ නම් now you know what to say. එතකොට දුර තියෙනවා නම් you have to circle that correct answer. ඒ හරි answer එක තමයි correct කරන්න ඕනේ. Right? එතකොට මේ තියෙන්නේ මගේ toy එක. This is my toy. Blank and apple. මේ තියෙන apple ගෙඩියක්. Blank my friend. අර ඉන්නේ මගේ යාළුවා. So you know what to say. If it's far away නම් දැන් මොකක්ද use කරන්න කියලා දන්නවා, right? මේ තියෙන්නේ මගේ car එක. Right? එහෙම නැත්නම් මේ තියෙන්නේ car එක. මේ තියෙන්නේ පුටුව. Blank a chair. Blank a bird. Blank කියන්නේ හිස්තැනක්, right? So because I cannot tell you the answer because you have to think and write. ඔයගලන් දැන් දන්නවා හොඳට lesson එක අහන් හිටියා නම් ළඟ තියෙනකොට මොකද්ද කියන්නේ? දුර තියෙනකොට මොකද්ද කියන්නේ කියලා. කර අර ඉන්නේ කුරුල්ලෙක් නම් now you should know what to say. Right. So I hope you understood this lesson, right? And what you can do is you have to listen to this video, right? And then audio clip. Right? You have to watch the video and listen to the things what I'm telling you. Right? ඒ කියන්නේ හොඳින් වීඩියෝ එක බලලා ඔයගලන් අහන්න ඕනේ ටීචර් මොනවද කියන්නේ කියලා. ඉතින් මම ඔයාලට මේ lesson එක languages දෙකෙන්ම කියලා දෙනවා ලංකාවේ ඉන්න හැම දරුවෙක්ටම තේරුම් ගන්න ඕන නිසා. ඊට පස්සේ ඔයාලා වෙනුවෙන් වෙනම තව මේ lesson එකම තනිකර English වලින් ඔයාලට අහන්න ලැබෙනවා. එතකොට ඒක ඔයාලට English improve කරගන්න ගොඩක් ලොකු උදව්වක් වෙයි. ඒතර ඒක අහලා ඔයාලට පුළුවන් තනියම මේ lessons කරන්න. So I hope you understood this lesson and I'll see you with another interesting lesson.